දුලාස් කිචන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙනවා ලේසියෙන් කප් කේක් හදාගන්න පුළුවන් ලේසි රෙසිපි එකක්. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් අපි බලමු කොහොමද මේ කේක් එක හදන්නේ මොනවද ඒකට උවමනා කරන්න කියලා. ඉස්සෙල්ලාම මම බිත්තර 3ක් අරගෙන මේ විදිහට ඒක භාජනයකට එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි කප් කාලකුත් අරගන්නවා. තව මම මේකට ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. මේ ටික ඔක්කොම එකතු කරගෙන මම මේක හොඳට බීට් කරලා අරගන්නවා. මිනිත්තු 5ක් 10ක් විතර ඔයගොල්ලෝ මේ මිශ්‍රණය හොඳට බීට් කරන්න. මෙන්න මේ වගේ හොඳට ක්‍රීම් එකක් එනකන් ඔයගොල්ලෝ මේක බීට් කරගන්න ඕනි. බිත්තර ටික බීට් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා පිරිසිදු පොල් තෙල් වලින් කප් කාලක්. ඊට පස්සේ මම මේකට දිය කරගත්ත බටර් කප් කාලකුත් එකතු කරලා ආපහු සැරයක් මේක හොඳට බීට් කරනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා දිය කරගත්ත යෝගට් කප් භාගයක්. යෝගට් කප් භාගය එකතු කරාට පස්සේ මම ලෙමන් ගෙඩියක පොත්ත සූරලා අරගෙන ඒකෙනුත් මේ සැන්දක් විතර මේකට එකතු කරලා වැනිලා ටිකකුත් එකතු කරලා මේ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පිටි කප් 2ක්. ඕගොල්ලෝ පිටි ගන්නකොට හොඳ පිටි එකක් තෝරලා අරගන්න. පුළුවන් නම් කඩවල වල තියෙන කේක් පිටි එකම තෝරලා අරගන්න. එතකොට අපිට මේ කප් කේක් ටික හොඳට හදාගන්න පුළුවන් වෙනවා. පිටි ටික එකතු කරාට පස්සේ මේක මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පොඩ්ඩක් කලවම් කරගන්න. බීට් කරගන්න එපා. කේක් මිශ්‍රණය හදාගත්තට පස්සේ මම මේ විදිහට කප් කේක් ට්‍රේ එකකට මේ පිටි මිශ්‍රණය එකතු කරලා අරගන්නවා. කේක් මිශ්‍රණය මේ විදිහට කප් වලට එකතු කරගත්තට පස්සේ මම මේක අංශක 170ට ප්‍රීහීට් කරගත්ත oven එකක මිනිත්තු 20ක් 25ක් විතර බේක් කරලා අරගන්නවා. ඉතින් මේ මිනිත්තු 25කට විතර පස්සේ මම oven එකෙන් අරගත්ත මගේ කප් කේක් ටික දැන් මේ ටික ලස්සනට බේක් වෙලා තියෙනවා. මේ වෙලාවට හරිම සුවඳකුත් එනවා. ඉතින් ඔයගොල්ලොත් මේ කේක් රෙසිපි එක හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න හොඳයිද කියලා. මගේ channel එක subscribe කරන්න කියලා ආයිත් මතක් කරන ගමන් ආයිත් මේ වගේ රෙසිපි එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.